හොඳයි. ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගැඹුරු වනාන්තරයක් මැද අහසින් බැලුවම හරියට UFO එකක් වගේ පේන අමුතුම කන්දක් තියෙනවා. ඉතින් අද අපි මේ විස්තරය ගෙනියන්නේ ඒ දානිගල කන්දේ සැඟවුණු අභිරහස ගැනයි. සමහරු මේකට කියන්නේ පිටසක්වල කන්ද කියලායි. ඒත් ඇයි එහෙම කියන්නේ? මේකට මේ වගේ නමක් පට බැඳුනේ ඇයි? මේක නිකම්ම කටකතාවක්ද නැත්නම් ඇත්තටම ඊට වඩා ගැඹුරු අපි නොදන්න දෙයක් තියෙනවද? අපි ඒ ගැන හොයලා බලමු. හරි. එහෙනම් මුලින්ම අපි කතා කරමු දානිගල කන්දේ මේ අසාමාන්‍ය පෙනුම ගැන. පොළොන්නරුවේ පිහිටි මේ කන්දේ හැඩයම තමයි ඇත්තටම මුල්ම අභිරහස. මේකේ තියෙන පුදුමම දේ තමයි මේකේ හැඩය. බලන්න සබාධාමෙන් නිර්මාණය වුණා කියන්න ටිකක් අමාරු තරමට පරිපූර්ණ අර්ධ වෘත්තාකාර හැඩයක්. ඒ වගේම සම්පූර්ණයෙන්ම පැතලි මුදුනක් හරියට කවුරු හරි විශේෂ කටයුත්තකට සමහරයට ගොඩබෑමේ පථයක් විදිහට නිර්මාණය කළා වගේ හැඟීමක් එනවා. ඉතින් මේ අස්වාභාවික පෙනුම තමයි හැම කුතුහලයකටම මුල පුරන්නේ. හරි. කන්ද හැඩය එක දෙයක්. ඒත් ඊටත් වඩා ගැඹුරු රහසක් ඒකේ ගල්ලෙන් ඇතුලේ සැඟවිලා තියෙනවා. ඒ තමයි වෙන කොහේවත් දැකලා නැති විදිහේ අద్భుත අමුතුම සංකේත සමූහයක්. මෙතනදී තමයි කතාව තවත් සංකීර්ණ වෙන්නේ. මොකද ලංකාවේ හැමතැනම අපිට හමු වෙන බ්‍රාහ්මී අක්ෂර වගේ නෙවෙයි දානිගල තියෙන සම්පූර්ණම වෙනස් දෙයක්. මේවා අකුරු නෙවෙයි. මේවා හරියට රහස් කේත වගේ පේන රූප සටහන්. මේ සංකේත දිහා පොඩ්ඩක් බලන්න. ඉනිමන් ඊතල වගේ සරල රූප එක්කම කිසිම තේරුමක් ගන්න බැරි සංඛ්‍යාන ජ්‍යාමිතික රටක් තියෙනවා. ඉතින් ප්‍රශ්නේ මේකයි. මේවා නිකම්ම ගල් ගුහාවක ඇඳපු චිත්‍ර විතරද නැත්නම් අපි නොදන්නා අපිට තේරුම් ගන්න බැරි භාෂාවක්ද? එක මතයකට අනුව මේවා සාමාන්‍ය රූප නෙවෙයි මේවා බැඳුණු රූණ වගේ පුරාණ කීත ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකම සංකේතයක් ඇතුලේ අදහස් ගොඩක් සමහර විට සම්පූර්ණ වාක්‍යයක්ම හංගලා තියෙන්න පුළුවන්. හිතන්න සමහර විට මේවා තරුසිතියමක් නැත්නම් පිටසක්වල ලෝකයකින් ආපු පණිවිඩයක් වෙන්නත් බැරි නෑ. හැබැයි මේ අමුතු සංකේත විතරක් නෙවෙයි දානිගල කන්ද අපේ ඉතිහාසයේ තියෙන බලවත්ම පුරාවෘත්තයකටත් හරිම තදින් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ තමයි රාවණ කතාන්දරය. ප්‍රදේශයේ ජනප්‍රවාදයට අනුව දානිගල කන්දේ අර අසාමාන්‍ය පැතලි මුදුන වෙන මොකක්වත් නෙවෙයි මහා රාවණා රජුගේ දඩුමනරය ඇතුළු ගුවන් යානා සඳහා වූ ප්‍රධාන ගුවන් තොටුපළක්. මේ විශ්වාසය අදටත් ඒ පළාතේ මිනිසුන්ගේ හදවත්වල ජීවත් වෙනවා. ඒ කියන්නේ පුරාවෘත්තයට අනුව දානිගල කියන්නේ තනිවම පවතින තැනක් නෙවෙයි. එය වාරිය පොළ, තොටුපොළ කන්ද වගේ ස්ථානත් එක්ක සම්බන්ධ වුණු රාවණාගේ පුරාණ ගුවන් ජාලයේම මධ්‍යස්ථානයක් ප්‍රධාන හබ් එකක් වගේ. හැබැයි පුදුමය කියන්නේ මේ කන්දේ අභිරහස් කතාව අතීතයෙන් අතර වෙන්නේ නැහැ. වර්තමානයේදීත් මේ කන්ද ජාත්‍යන්තර අවධානයට ලක් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අහසේ දකින්න ලැබෙන අමුතු දේවල්. කම්මාසින් විතරක් නෙවෙයි එහෙ කඳවුරු බදින්න යන අය දිගින් දිගටම වාර්තා කරනවා රෑ අහසේ කිසිම ශබ්දයක් නැතුව ඇදහිය නොහැකි වේගයෙන් යන අමුතු ආලෝක ධාරාව ගැන. මේ සිදුවීම තමයි පිටස්සක්වල කන්ද කියන නම ලෝකයේ පුරාම ප්‍රසිද්ධ කළේ. නමුත් මේ කතා, මේ දර්ශන, මේ ජනප්‍රවාද විතරක්මද ඇත්ත? අපි විද්‍යාව පැත්තට හැරුණොත් පුරාවිද්‍යාවෙන් මේ අద్భుත කන්ද ගැන කියවෙන්නේ මොන වගේ කතාවක්ද? හරි. දැන් අපි මේ අභිරහසට සම්පූර්ණයෙන්ම වෙනස් පැතිකඩක් එකතු කරමු. පුරාවිද්‍යාඥයින් මේ ස්ථානය ගැන හොයාගෙන තියෙන සත්‍ය, ඓතිහාසික සාක්ෂි මොනවද කියලා බලමු. පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්වන්නේ පිටසක්වල හෝ දේව කතාවලට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. ඒ අනුව දානිගල කියන්නේ දහස් ගණනක් වසර පුරා මිනිසුන් ජීවත් වූ තැනක්. ප්‍රාගෛතිහාසික ආදිමානවයන්ගේ ඉඳලා භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා දක්වාම මේක මානව ඉතිහාසයේ ඉතා වැදගත් කොටසක් වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට පැති දෙකක් තියෙනවා. එකක් තමයි ජනප්‍රවාද සහ අద్భుත කතා. අනික තමයි පුරාවිද්‍යාත්මක සාක්ෂි. මේ දෙකම එකට තියලා බැලුවම දානිගල කන්දේ අභිරහස තවත් ගැඹුරු වෙනවා මිසක් විසදෙන්නේ නැහැ. මේ විවිධ මතවාදය අපිට මෙහෙම සරලව බලන්න පුළුවන්. එක පැත්තකින් මේ සංකේත රාවණාගේ ගුවන් ජාලයේ සිටියමක් වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් මේවා පිටසක්වල පණිවිඩ වෙන්නත් පුළුවන්. ඒ අතර පුරාවිද්‍යාඥයන් කියන්නේ මේවා ආදිමානවයන්ගේ චාරිත්‍ර වාරිත්‍ර වලට අදාළ චිත්‍ර කියලා. අවසානයේදී රාවණා කතාව ඇත්තද පිටසක්වල ජීවීන් ආවද කියනවටත් වඩා ලොකුම වැදගත්ම ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. ඒ තමයි මේ සංකේත. වෙන කොහේවත් නැති මේ සුවිශේෂී අද්විතීය සංකේතවල සැබෑම අර්ථය කුමක්ද? මේවා නිකම්ම චිත්‍රද? එහෙමත් නැත්නම් පුරාණ තාරකා සිතියමක්ද? නැත්නම් ඇත්තටම වෙනත් ලෝකයකින් අපිට ඉතිරි කරපු පණිවිඩයක්ද?
දානිගල කන්දේ ගල්පවුරු අතර සැඟවුණු ඒ පිළිතුර තවමත් විසඳා ගැනීමක නොහැකි වූ සමහර විට අපේ ඉතිහාසයේ ලොකුම ප්‍රහේලිකාව වෙන්න පුළුවන්.